ප්‍රේමවන්තයනි චතාරික සමයේ 4 ඉරුදිනටයි අප පා තබා තිබෙන්නේ. අද අපිට ලැබෙන තේමාව හදවතට දැනෙන සිත් හැරීමක්, U-turn. අපි ඊට අද පළමුවෙනි ප්‍රකාශනයේම උදව් වෙනවා ජෝෂුවාගේ පොතෙන් දින 40 චතාරිකයට අර්ථයක් දෙන වසර 40ක සමාප්තිය ගිල්ගාල් කියන නම තුලින් අපිට දකින්න ලැබෙනවා. අපකීර්තිය ඉවත් වීම. ඔවුන් එතන පාස්කු මංගල්‍ය නුමුහුන් පූප අනුභව කරලා ප්‍රථම වතාවට මන්නා බොදුන් නැතිව දේශීය භවභෝග අනුභව කිරීමක්. ඒ තුලින් ඔවුන් කිරියෙන් පැණියෙන් ඉතුරුණු දේශයට පැමිණ සිටින බව එයින් තහවුරු වෙනවා. ඒ නිසා මේ චතාරික කාලය අපිට සමිදානන් වහන්සේ ගුණවත් බව ඔබම රසපලා දැනගන්න කියලා ගීතාවලිය 34 8 තුලින් මහඟු අනාවරණයකුත් හෙළිදරව් වෙනවා. ඉතින් ඒ සඳහා ආත්මික ඵල දැරීමක් අලුත් ගිවිසුමේ නව ඊශ්‍රායල් ජනතාව වන අපට ක්‍රිස්තුන් වහන්සේගේ චමත්කාර උපමාව නාස්තිකාරයා පුත්‍රයාගේ උපමාව තුලින් හෙළිදරව් කරනවා. ඒ වගේම අපිට දකින්නට ලැබෙනවා දෙවන ප්‍රකාශනයේ තුලින් 2 කොරින්ති 5:17 සිට 21 පාපය නොදත් ක්‍රිස්තුන් වහන්සේ පාපය වුණා කියලා. ඒක ටිකක් බරපතල වැඩි. නමුත් ඒ ඔබට මට තියෙන ආදරය නිසා. ඉතින් එක පැත්තකින් උන්වහන්සේ පාපය නොදත් උන්වහන්සේගේම ජීවිතේ පූජා කිරීමේ පාස්කු මංගල්‍යයට අපි සූදානම් වෙනවා. එතනදී උන්වහන්සේ දේවතාවගේ ආදරය හදවත විවෘත කරනවා. නාස්තිකාර පුත්‍රයා දුරාචාරයේ හැසිරලා තමන්ගේ ධන ස්කන්ධය නැති කරගෙන ඌරන්ගෙන් ඒ ලැබෙන ආහාර උරන්ට දෙන කෑම කාලා සන්තෝෂ වෙන්න බෑ. කොහොමත් ඒ තත්වයට වැටුනම ඔහුට තේරෙනවා දෙවියන් වහන්සේට විරුද්ධව සහ තමන්ගේ තාත්තට විරුද්ධව කරපු පාපයේ බරපතලකම. අන්න එතන තමයි U-turn එක සැබෑ තීරණයක් ගන්නවා. ඒ තීරණය කොයිතරම් වටිනවද කියනවා නම් ඔහු කියනවා නෑ මාව පුතා හැටියට සලකන්න එපා, කුලිකාරයෙක් හැටියට පිළිගන්න කියලා. ඒත් තාත්තා ඈත ඉඳලම බලාගෙන ඉඳලා පුතාව දැක්ක විතරයි ගෙල වැළඳගෙන සිප වැළඳගෙන ටික වෙලාවක් ඉඳලා ඊට පස්සේ කියනවා මේ පුතාට හොඳම සලුව පළඳවන්න, මගේ මුදුව පළඳවන්න, මගේ පාවහන් රාජකීය භාවයේ උත්තර භාවයේ උදාරත්වය අත්දකින්නට සලස්වනවා. ඒ නිසාද තාම වැදගත් අපි හැම කෙනෙක්ම U-turn එකකට යොමු වෙන්නට සැබෑ සිත් හැරීමක් තුළ, සැබෑ මනස්ථානයක් තුළ මට මගේ පාපය දැක්කේ නැත්නම් ශුද්ධාත්මයන්ට කියමු අද ඉඳලා ඒ දේ දැකලා අද මම මේ චතාරිකෙන් උපරිම ඵල නෙලා ගන්න පුතා දුව නැත්නම් අම්මා තාත්තා බවට පත් වෙනවා කියන විශ්වාසය තුළ අපි කියමු ශුද්ධාත්මයන්නි සැබෑ සිත් තිරා ගැනීමක් තුළ සැබෑ U-turn එකකට යොමු වෙන්නට අවශ්‍ය අනුහසින් අප සැවම පුරවාලුව මෙන්ම කියා ඔබ වහන්සේ සේකර නිසා ඔබ වහන්සේට සකල ස්තුතිය ප්‍රශංසාව මහිමය සදාටමත් වේවා. ආමෙන්.